මේ වගේ කිරුලක් දරන්න හීනයක් තිබුණා ඇත්තටම කියනවා නම් ඊට අමතරව අධ්‍යාපනය අතින් ඉදිරියට නුමනාවක් තිබුණා. හැබැයි ඒ කොච්චර වගේ හිතුවත් කිරුල ගැනත් පොඩි උනන්දුවක් තිබුණා පොඩි කාලේ ඉඳලම. දැන් පොඩි කාලේ අපි ගොඩක් වෙලාවට ඉන්දියන් අනුලියන්ගේ සිනමාවට අපි ගොඩක් ඒ අවශ්‍ය වෙන්න ඕන, ලස්සන වෙන්න, සුදු වෙන්න ඕන. හැබැයි එක දෙයක් තියෙනවා මට හරියන්නේ. බොන්න නැති කොල්ලෙක් වෙන්න. බොන කොල්ල 1000ක් මැද්දේ නොබෙන කොල්ල තමයි සුපිරි කොල්ල. අපෝ අවුලක් නෑ. ඒක මං කරලා දෙන්න. කරන්න ඕන මොනවද කියලා කිව්වොත් ඕන දෙයක් මං කරන්න. මස් කෑල්ලක් දා. මහත් රැක පැනපු ගෑනුවේ මුක්කුද බොම්මේ කොක්කු උඹලගේ ගෙදර රටරි කාරයකුත් තියෙනවනේ නේ. කාර් හොඳයි දැකලා නැති උන්ට. මං ඔයාට මහත් වෙන්න විදියක් කියලා දෙන්නද? අනේ මේ පුළුවන් නම් මෙයාගේ මේ පොඩ්ඩක් බලලා හදලා දෙන්න. කමක් නැහැ බඩ තිබ්බ දෙක්. මොකද බිත්තිය ගන්න සල්ලි නැහැ. එයා හිටියා. එයා ගියා. ඔව්වම තමයි. මගේ යාළුවත් එක. අපි දෙන ලව් කරනවා. ඌ බලන් හිටියා. ඌට ඉරිසියා හිතුණා. ඌ ගෑණි ගත්තා ගියා. ඒකිට ට්‍රැක් නේ. මම ගෑණිට පිස්සු. ඒකි දකින්න කරලා ඕක. ඉතින් මං ගෝ යනනම් පළ. බීලා මෙහෙම කතා කරනවා. පොරොන්දු. ඔහේ පල්ලයි උන් එක බොන්න ගියේ නෑ. මම ෆොටෝ එකක් දැක්කෙත් නෑනේ. මං ඒක මනිස් එක විසඳ ගන්නම්. ඔහේ පල්ලයි මම බොන්න ගියේ නෑ උන් එක. දැන් හෙලිකොප්ටරේ යනකොට තුනක් කරන් යන්නේ. මොකටද මේ තුනක් කරන් යන්නේ හෙලිකොප්ටරේ? මීට කලින් හැම නායකයෙක්ම මීට කලින් හෙලිකොප්ටරේ එක හෙලිකොප්ටරයක් කරා. අපි පිළිගන්නවා. පාරේ යනකොට කාර් දෙක තුනක් කරන් යනක පිළිගන්න පුළුවන් කර සභාපතිතුමනි. එක කාර් එක හුලං ගියොත් අනිත් කාර් එකට නගින්න පුළුවන්. උඩින් යනකොට හෙලිකොප්ටර තුනක් කරන් යන්නේ මොකටද? එකක ප්‍රශ්නයක් આવොත් අනිත් එකට පනින්නද? හතරක්ද පොදිනේ හතරක් නේද කලු කීයක්ද බං? හතර වෙන්නේ මම මතක නෑ අයියට මම ඔය අහන්න එපායි. මගේ මම තූ නේ මේ හින්දුවාට හෙන ගහන කවුද? මුජිබුර් රහමන් මන්තුමා කිව්වා ජනාධිපතිතුමන්ගේ සිතේ දැන් තුන්බිය ඇති වී ඇති බව. මම ඔබතුමාට කියන්න ඕනේ තුන්බිය පුද්ගලයෙක්ට හැදෙන්න බෑ. තුන්බිය ඇති උනේ විශාලා මහ නුවර. ඒක ජනතාවට ඇති උනේ එකක්. රෝග බිය, අමානුෂ්‍ය දිය, මරණ බිය. තිලංග චේතිය නනුවක. මම නමද මේ චේතිය කියලා. ඔව්. චේතිය කියලා රජ කිරුලයි බොරු ගිනේ එකෙක්. ඇයිද කිම අහන්නේ මගෙන්? අහලා ඔයා විනාය. දැන් මෙතන සමහර වෙලාවට ඇති කෙල්ලයි කොල්ලයි ගෙදර යාළු වෙලා ඉන්නවා. ගෙදරිනුත් කැමති. ඒ වුණාට මං අකමැති. හැමදාම මම කියනවා වගේ A level කියන්නේ full time කරන්න ඕන දෙයක්. part time A level කරන්න බෑ. full time A level කරන්න ඕනේ. දැන් සමහරුන් හිතාගෙන ඉන්නේ full time පෞල් ජීවිතයක් ගත කරන ගමන් part time A level කරන්න. ඒක හරියන්නේ නැහැ පුතේ. ඒක කරන්න බෑ. ලයිට් ආවා. මම thank you වල කතා කරේ. උඹලා මිනිස්සු අපිත් මිනිස්සු ඒ හින්දා ලයිට් ටික දෙන වෙලාව කීයද කියපන්. ලයිට් ආවේ නැද්ද මහත්මයා? ලයිට් ආවා. අයියා හොඳරියා කට වක්කඩේ වගේ කොම්බයි මුට්ටයි කාර්යයක් කොට වැඩි හොඳයි යකෝ මාඩු කාර්යයක් සමුදිත සල්ලි ඕනනම් ඊගාතාවපන් ගිහිල්ලා බලපන්